මම කියන්නේ නෑ ළමයි ඒක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ටිකක් කැප වෙලා වැඩ කරොත් ළමයි අද ඔයාට ෆිසික්ස් අකුරු බිඳුව නම් ඒත් ඔයාට සල මෙන්ටල් ඩවුන් වෙලා ඉන්නෝ මට මේක කරන්න බෑ වගේ එකක්. ඇත්තම කතාව ළමයි ඔයාලට මේක කරන්න පුළුවන්. හරිද? ඒ ලෙවල් ජීවිතේ ඔයා මුලින් කොච්චර හොඳට වැඩ කරත් අන්තිම මාසේ ළමයි ලොකු පිස්සුවක් කෙලියොත් ඔයාට අනිවාර්යෙන් ඒ ලෙවල් එක්සෑම් එකේ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න හම්බ වෙන්නේ නෑ. ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මාස දෙක ඇතිද ගේමක් ගහන්න මේ ලෙවල් ඇතුළේ ළමයි ගේමක් ගහන්න මාස දෙක ඇතිද කියන එක තමයි ළමයෙක්ට මුලින්ම මතුවෙන ප්‍රශ්නේ. හරිද? එතකොට ළමයි ඕකට කෙටි පිළිතුරක් දුන්නොත් අනිවාර්යෙන් ළමයි දැන් මේ වෙලාවේ කෙලවිලා ඉන්න එකෙක්ට උනත් ඔයාගේ ওই කෙලවිච්ච මට්ටම, ඒ කියන්නේ ෆේල් මට්ටම නැති කරගන්න තියෙන හොඳටම ප්‍රමාණවත් කාලයක් තමයි ළමයි මාස දෙකක් කියලා කියන්නේ. හරිද? එතකොට මාස දෙකක් කියන එක ළමයි හොඳටම ප්‍රමාණවත් අර ෆේල් නොවි බේරෙන්න කියලා කියනනේ අපි. ඒ කියන්නේ if එකක් අරගන්න නැතුව ළමයි පාස් එකක් දාගන්න හොඳටම ප්‍රමාණවත් කාලයක්. හැබැයි ඔයා ටිකක් කැපවීමෙන් වැඩ කරොත් ළමයි ඔයා අද ඉන්න බිඳුව මට්ටමේ වුණත් ඔයාට 100ක මට්ටමට යන්න පුළුවන් කාලයක් තමයි ළමයි මාස දෙක කියලා කියන්නේ. මම කියන්නේ නෑ ළමයි ඒක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ටිකක් කැප වෙලා වැඩ කරොත් ළමයි අද ඔයාට ෆිසික්ස් අකුරු බිඳුව නම් ඒත් ඔයාට 100ක් ගන්න පුළුවන්. මම දන්නවා ළමයි මේ ස්පෙෂල් මීටින් එකේ ඉන්න බහුතරයක් ළමයි බිඳුව මට්ටමේ කියලා කිව්වට ලකුණු බිඳුවක් නෙවෙයිනේ ළමයි. උඹලට ලකුණු 20ක් 30ක් හරි අඩුම තරමේ තියෙනවා. ඒතර එහෙම එකෙක්ට ළමයි මේ මාස දෙක වැඩ කරනවා කියන්නේ ටිකක් මහන්සි වෙලා වැඩ කරොත් ළමයි B එකකට A එකට යනවා කියන එක කරන්න බැරි වැඩක් නෙවෙයි. හරිද? අර නිකන් ඔයාලා මෙන්ටල් ඩවුන් වෙලා ඉන්නෝ මට මේක කරන්න බෑ වගේ එකක්. ඇත්තම කතාව ළමයි ඔයාලට මේක කරන්න පුළුවන්. හරිද? ඒතර පළවෙනිම වැඩේ ළමයි දැන් මාස දෙක ඇතිද මදිද ඔන්න ඔය වගේ ප්‍රශ්න හිතේ තියන් ඉන්න ළමයි ඉන්නවනේ. ළමයි අන්න ඒක මුලින්ම ඔයාලගේ හිතෙන් අයින් කරන්න. හරිද? ඒතර ඕනම ළමයෙක්ට මේ මාස දෙක කියන එක මේ A level ජීවිතය ඇතුළේ ළමයි ගේමක් ගහන්න හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒතර ඔයා කලින් වැඩ කරන් ආපු ළමයෙක් නම් ළමයි ගොඩක් හොඳයි. එතකොට එහෙම ළමයෙක්ට හොඳ රිසල්ට් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම හිතන්නකො ළමයි කලින් වැඩ නොකර ඉඳපු ළමයෙක් කියලා. ළමයි අන්න එහෙම ළමයෙක් වුණත් මෙන්න මේ කාලේ මේ මාස දෙක හරියට හරි ප්ලෑන් එකකට අනුව වැඩ ටික කරගත්තොත් තමයි අනිවාර්යෙන් ඔයාලට මේ ලෙවල් ජීවිතය ඇතුළේ ගේමක් ගහ ගන්න පුළුවන්. හරිද? ඒතර ඕනම මැච් එකක් ළමයි ගොඩක් දුරට මැච් එකක් අනිත් පැත්ත හැරෙන්නේ අන්තිම ඕවර්ස් ටිකේ සෙල්ලම් කරන විදියෙන්. හරි. ඒතර ඒ ලෙවල් ජීවිතෙත් එහෙමයි. හරිද? ඒතර ඒ ලෙවල් ජීවිතේ ඔයා මුලින් කොච්චර හොඳට වැඩ කරත් අන්තිම මාසේ ළමයි ලොකු පිස්සුවක් කෙලියොත් ඔයාට අනිවාර්යෙන් A level exam එකේ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයා මුල් කාලේ පිස්සු නටනට ඉඳියත් අන්තිම කාලේ මේකට ફોකස් පිට බැහැලා වැඩ කරොත් ළමයි ඔයාලගේ අර A level exam result එක ඔයාලා හිතනවටත් වඩා උඩ level එකට ගේන්න පුළුවන්. ඒ නිසා පළවෙනියටම ළමයි ඔළුවට දාගන්න ඕක ඇතිද මදිද කිය ළමයි හිත ලතවි ඉන්න එපා. මාස දෙක අනිවාර්යෙන් ඇති ළමයි දැන් වැඩ කරන්න පටන් ගමු. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට ළමයි උත්තරය ඕක ඔයාලට කාලය අනිවාර්යෙන් ඇති කියන එක. හරි. ඊගාවට ළමයි ළමයින්ට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක්